අන්දරේ සීනි කාපු හැටි. ඔන්න දවසක් අන්දරේ රජමාලිගාවට යනකොට මාලිගාවේ මිදුලේ අවුවට වේලෙන්න දාපු සීනි පැදුරක් තිබුණා. සීනි පැදුර දැකපු ගම අන්දරේට සීනි කන්න ආසාවක් ආවා. ඒත් රජතුමා සීනි පැදුර ළඟ හිටිය නිසා කන්න විදිහක් නැහැ. රජතුමා ළඟට ගියපු අන්දරේ මෙන්න මෙහෙම ඇහුවා. අවසර දේවයන් වහන්සේ මොනවද මේ පැදුරේ? මම මීට කලින් දැකලා නෑනේ ඔක. මේ සීනි කියලා කිව්වොත් අන්දරේටත් දෙන්න වෙනවා. ඒ හින්දා බොරුවක් කියන්න ඕනේ කියලා රජතුමා හිතුවා. අන්දරේ මේවා මේ විශේෂ පස් වර්ගයක් මාලිගාවේ වැඩකට ගෙනාවේ. රජතුමා කිව්වා. ඒ වුණාට රජතුමාගේ කතාවට අන්දරේ රැවටුන්නේ නැහැ. කොහොම හරි සීනි කනවා කියලා හිතුවා. හොඳයි රජතුමනි, හරිම අගෙයි. මට එහෙනම් යන්න අවසර. අන්දරේ තමන්ට රැවටුණා කියලා හිතපු රජතුමා සතුටු වුණා. අන්දරේ උපායක් කල්පනා කරා. ඊළඟට අන්දරේ ඉක්මනින්ම ගෙදරට ගියා. අන්දරේගේ පුතාට කතා කරලා මෙන්න මෙහෙම කිව්වා. මම රජමාලිගාවට ගිහින් රජතුමා එක්ක කතා කර ඉන්නකොට මගේ පුතා අත්තම්ම මැරුණයි කියලා අඬාගෙන එන්න ඕන. ඊට පස්සේ කරන්න ඕන දේ මම කියන්නම්. පුතා ඉති ඔන්න තමන්ගේ පියා කියපු දේ ඒ විදිහටම පිළිගත්තා. ඉතින් එහෙම කියපු අන්දරේ ආපහු රජමාලිගාවට ගියා. පුරුදු විදිහට රජතුමා එක්ක සතුටු සාමිච්චි කතා බහේ යෙදුණා. ටික වෙලාවකින් අන්දරේගේ පුතා අඬාගෙන ආවා. අනේ අපුචු අත්තම්ම බැරුණා. ඒත් එක්කම සීනි පැදුර ළඟට ගියපු අන්දරේ අඬන්න පටන් ගත්තා. අනේ පුතේ, දැන් ඉතින් අපි ඉදලා වැඩක් නෑ. උන් දැන් නැතිව. දැන් ඉතින් උඹේ කටෙත් පස්, මගේ කටෙත් පස්. අන්දරේයි පුතයි බිම පෙරලි සීනි ගන්න පටන් ගත්තා. අන්දරේගේ උපායට තමන් රැවටුණ බව රජතුමාට තේරුණා. අන්දරේ ඕක නවත්තන්න. ඔය පස්න වූයි සීනි. ඉතින් අන්දරේයි පුතයි අඬන එක නතර කළා. රාජපුරුෂයා මෙන්න මේකෙන් සීනි ගෝණියක් අන්දරට දෙන්න. ගෙදර අරගෙන යන්න. රජතුමා නියෝග කළා. ඉතින් අන්දරේයි පුතයි සීනි ගෝණියත් අරගෙන බොහොම සතුටින් ගෙදර ගියා.